ආදරය කරන එක ලේසි. හැබැයි ඒ ආදරය අනිත් කෙනාගේ හදවතටම දැනෙන්න කරන එක තමයි කලාව. ඇයට ඔහුට ඇහුම්කන් දෙන්න. වචන වලින් කියන දේ විතරක් නෙවෙයි, නිහඬතාවයේ ඇස්සේ හැංගිලා තියෙන වේදනාවත් අඳුනගන්න. සුළු දේවල් අගය කිරීම. ලොකු තෑගි භෝග නෙවෙයි, පොඩි දේවල් වලින් හිත දිනා ගන්න. වෙලාවට එවන පරිස්සමෙන් ඉන්න කියන මැසේජ් එකක හෙම්බිරිස්සාවක් හැදුනම හදලා දෙන උණුසුම් තේ කෝප්පයක ආදරේ වෙඩියෙල් ගැබ් වෙලා තියෙනවා. ඇයට ඔහුට දැනෙන්න අරින්න ඔයා ඉන්න තැන ලෝකේ තියෙන ආරක්ෂිතම තැන කියලා. කිසිම දවසක අත් නොහරින බව දැස් දෙස බලා සහතික වෙන්න. මතක තියාගන්න. ආදරය කියන්නේ ප්‍රදර්ශනයක් නෙවෙයි, පරිත්‍යාගයක්. ලස්සන මූණකට වඩා ලස්සන හදවතකට ආදරය කරන්න. එතකොට ඒ ආදරේ ඔයාටත් නොදැනීම ඔයාගේ ආත්මයටම දැනේවි. ආදරය විඳින්න. ආදරය විඳවන්න ඉඩ නොදී. ආදරය කරන කෙනාට Tamanගේ දුර්වලකම්, බිය සහ වැරදි බය නැතුව ඔයා එක්ක බෙදා ගන්න පුළුවන් පරිසරයක් හදන්න. ඔයා මොන වැරද්ද කළත්, මොන ප්‍රශ්නයක හිටියත් මම ඔයා එක්ක ඉන්නවා කියන හැඟීම වචනයට වඩා ක්‍රියාවෙන් දැනෙන්න අරින්න. 2. ගරුත්වය respect over control. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නෙවෙයි. අනිත් කෙනාගේ කැමැත්තට, අදහස්වලට සහ පෞද්ගලිකත්වයට personal space එකට ගරු කරන්න. තමන්ව පාලනය කරන කෙනෙකුට වඩා තමන්ව තේරුම් ගන්න කෙනෙකුට ඕනෑම කෙනෙක් වැඩියෙන් ආදරය කරනවා. අපි කියලා හැංගීම the power of we. ඕනෑම තීරණයක් ගනිද්දී, ප්‍රශ්නයක් විසඳද්දී ඔයා සහ මම නොවි අපි විදිහට හිතන්න. ප්‍රශ්නයක් ආවම දෙන්න දෙපැත්තකට වෙලා රණ්ඩු නොවි, දෙන්න එක පැත්තකට වෙලා ප්‍රශ්නයට විරුද්ධව සටන් කරන්න. වර්තමානයට ආදරය කිරීම being present. දෙන්න එකට ඉන්න වෙලාවට ෆෝන් එකට හෝ වෙනත් බාහිර ලෝකයකට අවධානය නොදී ඒ මොහොතේ අනිත් කෙනාට සම්පූර්ණ අවධානය දෙන්න. මම ඔයා එක්ක ඉන්න වෙලාව මට ලෝකේ වටිනාම වෙලාවයි කියන පණිවිඩය ඒ නිහඬතාවයෙන්ම දෙන්න පුරුවන්. සමාව දීම සහ අමතක කිරීම forgiveness. පරණ වැරදි හාර මතක් කරමින් රිදවන්නේ නැතුව අවංකවම සමාව දෙන්න පුරුදු වෙන්න. ආදරය දැනෙන්නේ වැරදි හොයන තැනක නෙවෙයි, වැරදි හදාගෙන ඉස්සරහට යන්න අත දෙන තැනකයි. ඇත්තම ආදරේ තියෙන්නේ ප්‍රශ්න නැති තැනක නෙවෙයි, දහසක් ප්‍රශ්න මැදත් අත් නොහරින තැනකයි. ලෝකෙටම පේන්න ආදරය කරනවට වඩා කාටවත්ම නොපෙනෙන තැනක ඇයව හෝ ඔහුව රජෙක් රජිනක් වගේ බලාගන්න එක තමයි වටින්නේ. ආදරය කියන්නේ එකිනෙකා දෙස බලා සිටීම නෙවෙයි, දෙන්නාම එකම දිශාවක් දෙස බලා ගමන් කිරීමයි.